මිනිසුන් අතර ඉතා ප්‍රසිද්ධත්වයක් කොහලන මේ කාලිමාතාව කියලා කියන්නේ යක්ෂ ගෝත්‍රික කාන්තාවක්වත් නැත්තං මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍ය දුවක් විදිහට පෙරිපුදුණු කාන්තාවක්වත් නැත්තං කතාවක තියෙන්නා වූ යම් කිසි කතන්දර චරිතයක්වත් එහෙම කියල හිතලා පිළිමෙකට වැන්ද පලියටවත් ඒ අම්මාමෑණින් වහන්සේකින් ශක්තිය ගන්න පුළුවන් දෙව ස්වරූපයක් නෙමේ මේ කාලි මෑණියෝ කියලා කියන්නේ. මේ අම්මාමෑණින් වහන්සේගේ ශක්තියත් එක්ක බොහෝ දෙනා බෝල පාස් කරනවා වගේ සෙල්ලම් කරනවා. අතීතයේ ඉඳන්ම ඔවුන් දන්නේ නැහැ මේ සෙල්ලම් කරන්නේ ඉතාමත් භයංකාර. මේ සෙල්ලම් කරන්නේ කපා ගත්තොත් කැපිලා වෙන්වෙන්නම කපලා දාන ආයුධයක් සමගයි මේ සෙල්ලම් කරන්නේ කියලා. පළවෙනි අවස්ථාවෙත් දේවිය සමාව දෙනවා වරදට. දෙවෙනි අවස්ථාවෙත් දේවිය සමාව දෙනවා වරදට. දේවිය නිතරම සමාව දෙනවා. දේවිය නිතරම සමාව දෙන්නේ ඔබගේ අතින් කෙරෙන්නා වූ වරද තව තවත් වැඩි කරන වරදක් කරන පුද්ගලයාගේ වරද උච්චතම අවස්ථාවටම වැඩි වෙලා ඒ වරදෙන් ඒ වරදක් ලබපු පුද්ගලයා වරද කරපු පුද්ගලයා ඒ වරදෙන්ම වියුරු වැටිලා ඒ වරදෙන්ම අසාධාරණයට ලක් වෙලා ඔහු වරදක්ම වෙලා ඔහුට ඔහු කරේ වරදක්ම කියන තත්ත්වෙටම ඔහුට තේරෙනකන් ඒ වරද කරන්න දීලා එක අවස්ථාවක අම්මා දෙනවා විශාල ප්‍රහාරයක්. ඒ විශාල ප්‍රහාරය හොඳටම ඇති. ඒ වරද කරපු කෙනා සම්පූර්ණයෙන් විනාශ වෙලා යන්න. අෂ්ට කර්මයෙන් දේවිය විසින් අෂ්ට කර්මය ලබා දීලා තියෙනවා. අෂ්ට කර්මය කියන්නේ හොඳ නරක දෙපැත්තටම කරන්න පුළුවන් දෙයක්. වරම්ලාභී දරුවන් හරියට මේවා ඉගෙනගෙන නැහැ. වරම්ලාභී දරුවන් හිතාගෙන ඉන්නේ තව කෙනෙක් දෙහි ගෙඩියක් අරගෙන කටේ තියලා හපලා හෝ ගිරේ තියලා කපලා හෝ මේක වෙන් කරපු පළියට බන්ධනයක් කැපෙයි වශියක් කරන්න පුළුවන්. වහල් බන්ධනයක් දාන්න පුළුවන් අර එහෙම කරන්න පුළුවන් මෙහෙම කරන්න පුළුවන් කියලා මුලාවකටපත් වෙලා ඉන්නවා. තමන්ගේ ගුරුවරයා ඇදුරා හෝ ඇදුරිය ඒ කරපු දේ දැකලා බලාගෙන ඉඳලා කරලා මේක සාර්ථකයි මේක තමයි හරි දේ මේක තමයි හරිම ක්‍රමවේදය කියලා හිතලා ඒ දේ කරලා රංගනයක් නිසාක් ඉදිරිපත් කරන්නේ අර්ථවත් අර්ථකථනයක් නෙමේ ඉදිරිපත් කරන්නේ අනුකරණයක් කොපි කිරීම. දෙවියගේ අෂ්ට කර්මය වශී ස්තම්භන ආකර්ෂණ කියලා තියෙනවා. තව 4ක් එකතු වෙන අෂ්ට කර්මයක් මෙතන තියෙනවා. 5ක් එකතු වෙන අෂ්ට කර්මයක් තියෙනවා. මේ අෂ්ට කර්ම ඉතාමත් බලවත්. මේ අෂ්ට කර්මය කාල සහ කාලී දෙදෙනා තුලින් ක්‍රියාත්මක වෙන්නේ. මේ අෂ්ට කර්මය අල්ලගෙන මේ අෂ්ට කර්මයේ තියෙනා වූ රහස් ක්‍රමවේද අල්ලගෙන හොඳ කරන්නත් පුළුවන් නරක කරන්නත් පුළුවන්. හොඳ කරන කෙනාට මේ අෂ්ට කර්මයේ ඊතරම් හොඳ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. හොඳ දේවල් කරන්න අවස්ථා ලැබෙන්නේ නැහැ. ඔහුට කැඹුරුන් එනවත් හරිය අඩුයි. හේතුව තමයි මේ අෂ්ට කර්මයේ තුල දේවිය මේ අෂ්ට කර්මයේ අභ්‍යන්තරයේ මේ අෂ්ට කර්ම තත්ත්වය හදලා තියෙන්නේ දුධනන්ව විනාශයට පත් කිරීමට දාන්නා වූ ඇමක් ලෙස. නපුර විනාශයට පත් කිරීමට සකසන්නා වූ ඇමක් විදිහටයි මේක හදලා තියෙන්නේ. කවුරුත් මේ රහස් දේවියගෙන් අහලත් නැහැ, දේවිය සමග කතා කළත් නැහැ, සාකච්ඡා කරලත් නැහැ. මේ අෂ්ට කර්මය කියලා කියන්නේ විනය කරන්න කැමති කෙනාව විනයෙන්ම මකා දමන්න සැකසුවා වූ දැලක් ඇමක් දේවිය විසින් හදපු කියන දන්නේ නැහැ. කෙනෙක්ට පලි ගහන්න, අනවින කරන්න, කොඩිවින කරන්න, බන්ධන කරන්න, හුනියම් කරන්න දේවිය විසින්ම ක්‍රමවේද හදලා තියෙනවා. දේවිය විසින්ම මිරිස් සඹරන, දේවිය විසින්ම පලි පුච්චන්න, දේවිය විසින්ම පිළිම පුච්චන්න, ඇන ගහන්න, කටු ගහන්න, බන්ධන කරන්න ක්‍රමවේද අපමණ විවිධ ශාස්ත්‍ර තුල හදලා තියෙනවා. ඒවා හොඳට නරකට දෙකටම ප්‍රතිඵල එන විදිහට හදලා තියෙනවා. ඔබත් සමග කට කයිවාරු කියවපු, ඔබත් සමග කෑ ගහපු, ඔබත් සමග බැනගදුණු කෙනෙක්ට මේක ඔබට සාධාරණ අසාධාරණ හේතු විරහිතව ඔබට පරිහරණය කරන්න පුළුවන්. ඒ පරිහරණය කරලා ඔබ ඒ අසාධාරණකම් කරලා කීයට හරි
දේවිය විසින් ඔබට ඒ අෂ්ටකර්මය තුලින් මහා කර්ම සංග්‍රහයක් ඔබට හොඳ විශ්ව භෝජන සංග්‍රහයක් ලබා දෙනවා. ඒ සංග්‍රහය විඳින්න වෙනවාද නැද්ද කියන එකවත් නොදැනයි අපේ මේ අහිංසක නූගත් ජනතාව විසින් මේ අෂ්ටකර්ම ප්‍රභේදය තුල රජවරු විදිහට රඟාගෙන යන්නේ. ඔවුන් මේ කරපු අෂ්ටකර්ම ඔවුන්ටම නැවතත් තාපස්සට කැරගෙන වෙලාවක් ඔවුන්ට තියෙනවා කියන එක නොදැන ඔවුන් අෂ්ටකර්ම සමග සෙල්ලම් කරනවා. ඔබගේ මියගිය යම්කිසි ප්‍රේතාත්මයක් භූතාත්මයක් යම්කිසි අයෙක් හෝ ඔබගේ ඥාතියෙක් කියලා යම්කිසි පුද්ගලෙක් ඔබගේ ඇඟට ඇවිල්ලා අරයට මෙහෙම කරන්න ඕනි මෙයාට මෙහෙම කරන්න ඕනි කියලා කිව්ව පළියට ඔබ කරන්න යන්න එපා. ඔබගේ ඥාතීනුත් හරි නූගත් ඥාතීන් මේ අතර සිටිනවා. මම මේ කෙලින්ම කියන්නේ ඔබට රිදුනත් නැතත් වැදුනත් නැතත් ඥාතීන් ඔබව හසුරවන්න ඕනිද ඔබ ඥාතීන්ව හසුරවන්න ඕනීද කියන හරි තීරණය මතට ඔබ පැමිණෙන්න ඕන. ඥාතීන්ට ඔබ හසුරන ඥාතීන්ට ඔබ අහු වෙලා ඥාතීන්ගේ මායාවට අහු වෙලා ඥාති දේවතාවුන් වහන්සේලා හෝ ඥාති භූත හෝ ඥාති ප්‍රේත හෝ යම්කිසි අයෙක් එහෙම වෙලා ඔබට යම් උපකාරයක් වරම්මාලාවක් ගෙන දීලා හෝ ඒ ඥාතිය විසින් ඔබව හසුරවන්න ඕනිද ඔබේ ඥාතියව හසුරවන්න ඕනිද ඒ ඥාතිය කියපු පළියට ඔබ අෂ්ටකර්ම කරන්න ඕනිද නැත්නම් ඔබට අවශ්‍ය නම් විතරක් ඔබ අෂ්ටකර්මය කරනවාද කියන තීරණය මත ඔබ හොඳින් සීරුවෙන් හිට ගන්න ඕන. ඔබ බවට පරිවර්තනය වෙන්න ඕනි. ඔබ ඥාතියෙක්ගේ කියපු පළියට නටන්න යන්න එපා. ඥාතීන්ට ඔබ බෙර ගහන්න ඥාතීන්ට අවශ්‍ය විදිහට නටා ගන්න. ඔබයි ඥාතියට බෙරේ ගහන්න ඕන. ඔබයි ඥාතියව හසුරවන්න ඕනේ. නැත්නම් ඥාතින් ගහන බෙරේට පදේට උංගලෝ නටන්න යන්න හොඳ නෑ. මේව නිසි ගුරුවරුන්ගේ ඇසුරෙක් නැතුව වරමක් හදා ගන්නවා කියන්නේ මහා විනාශයකටපත් වෙනවා. ඥාතිය ඔබ විනාශ කරලා ඥාතියගේ ආශාවන් ඥාතියගේ වමනා එපාකම් පූර්ණේ කරගෙන ඔබව අතහැරලා යනවා. නිසක් ඔබව නම්බුකාර දේවගතිකරෙක් විදිහට නැත්නම් ඔබව ප්‍රමිතිලාභී නැත්නම් ඔබව බල සම්පන්න දේවගතිවරයෙක් බවට පත්වන්නේ ඔබ මුලාවකට ඥාතියාගේ මුලාවට ලක්වෙච්ච දේවගතිවරයෙක් වෙරියක් බවට පරිවර්තනය වෙනවා. මෙතනට බොහෝ ශාස්ත්‍ර බලන්නේ නැ දරුවන් ඔවුන්ගේ ඥාතීන් ආවම ඥාතීන් කතා කරාම ඥාතීන් කියනවා එහෙම කරන්න මෙහෙම කරන්න. අබ්බ සතේකට මම ගුරුවරයෙක් විදිහට ඔවුන් ගහන පදේට මම නටන්න යන්නේ මම කරන්නේ මට පේන අවශ්‍ය දේ මිසක් කිසි කෙනෙක්ට කිසි දෙයක් වෙච්ච දෙයකට ඥාතියා ආපු පමණට ඥාතියා කිව්ව පළියට ඒ දේවල් කරන්න යන සමහරක් ඥාතීන් ඔවුන් විනත් තියෙනවා මේ අතර ඔබට ඇවිල්ලා කතා කරන කාලි මාතාවගේ යටතේ ඔබට කරපු වින ඇවිල්ලා ඔබට කතා කරන ඒවට බඳපු ප්‍රේත භූතය ඔබව රවට්ටනවා මමයි ඥාතියා කියලා හසු වෙන්න යන්න එපා. හොඳට පරීක්ෂා කරගෙන බලන්න. නමුත් මතක තියාගන්න කාලි මාතාව ඒවා හරියට ප්‍රෝග්‍රෑම් කරලා තියෙන නැත්නම් හරියට ඒවා කළමනාකරණය කරලායි තියෙන්නේ ඔබට ඔබගේ ණය ගනුදෙනු නිසි ලෙස විසඳා ගැනීමේ හැකියාව ලැබෙන විදිහට. ඒකින්ද කවදාක්වත් කිසි කෙනෙක්ව තකන්න යන්න එපා. ඔබේ ඥාතීන් පිළිබඳව ඔබ හොඳ සැලකිලිමත් භාවයක් දක්විය යුතු කාලයක් පැමිණෙනවා. ඒ කාලයේ පැමිණීමේ පෙර නිමිති මම ඔයගොල්ලන්ට දෙන්නේ පේනවා ඇති සම්මා සම්බුද්ධ ශාසනයට මහා තර්ජනයක් පැමිණීමේ කාලයක් ලැබිලා තියෙන එකට මහා ආණාවක ගිනිහිල්ලා තියෙනවා. මහා චෛත්‍යයන් කඩාගෙන වැටෙන කාලයක් උදා වෙලා තියෙනවා. මේ තර්ජන කාලයේදී සැලකිලිමත් වන්න ඔබගේ ධර්මිෂ්ඨ ඥාතීන් සහ ධර්මිෂ්ඨ ඥාතීන් ඔබ හඳුනාගෙන බේරාගෙන කොහොමද කටයුතු කරන්නේ කියන එක මහා කාලි මාතාවගේ නිසි උපකාරමීට ලබා ගන්න. මහා කාලි මාතාවගේ ශක්තිය ඉතිරි වෙලා තියෙනා වූ කෝවිල් දේවාල තවමත් තිබෙනවා. හැමතැනම අය අම්මා මෑණින් වහන්සේ වැඩ කරන්නේ. අම්මා මෑණින් වහන්සේගේ ශක්තිය ලැබෙන්නේ අම්මා මෑණින් වහන්සේ හරි දුර්ලභයි. අම්මා මෑණින් වහන්සේගේ නිසි ශක්තිලාභී දිවි ගැතිවරයෙක් ගුරුවරයෙක් සොයා ගන්නවා කියන්නේ ලංකාවෙන් බොහෝ දෙනා ඥාතීන් මිසක් ඒ තැන්වල හිඳවා පිළිමවල රඳවා වන්දනා කරන්නේ අම්මා මෑණින් වහන්සේව නොවේ. අපගේ කාලි කෝවිලේ කාලි කුටියේ ජීවමාන අම්මා මෑණින් වහන්සේගේ ප්‍රතිමාවේ නේත්‍රා දෙකේ අභ්‍යන්තරයේ
කිසිදු ලෝහයක් ආලේපනය කළ නෙමේ තාමත් රන්වන් පාටින් රත්තරම් බුබුලු ලෙසේ අම්මා මැණින් වහන්සේගේ නේත්‍රා විවර වෙලා තියෙන අම්මා මැණින් වහන්සේගේ නේත්‍රා පේනවා කන් දෙකට ශ්‍රී මුඛයට ඇහෙන්නා වූ ශබ්ද පිටවෙන්නා වූ ශබ්ද දෙන්නා වූ ආහාර පවා අම්මා මැණින් වහන්සේ පිළිගන්නා වූ මහා ශක්තියක් ක්‍රියාත්මක වෙනවා. ඒ ශක්තිය සමග මහා ආందోලනාත්මක කතා බහක් මං ඉස්සරහට ගෙන දෙන්නම්. මම මේ නිහඬතාවයක් පෙර ගෙන ගියේ ඒ ශක්තිය නිසි ලෙස ලංකා පොළවේ හදන්න. මහා දුකක් මහා ප්‍රශ්න ගණනාවක් මැද්දේ බාධා ගණනාවක් මැද්දේ ඒ ශක්තිය හදන්න. මම මගේ අතින් මුදල් සොයලා ඒ ශක්තියින් හදන්න. ඒ ශක්තියින් ගර්භය කරන්න. ඒ ශක්තියින් එකතු කරලා ඒ ශක්තියින් ගර්භ කරලා ඒ ශක්තියින් තුලින් නිස්සි ප්‍රයෝජනයක් ඔබලාට ගෙන දෙන්න විශාල වෑයමක් උත්සාහයක් දරුවා. ඒ ශක්තියින් තුලින් ඔයගොල්ලන්ට මම ඒ නේත්‍රා මෑණියන්ගේ බලන්න මම කිසිදු අවසරයක් වීඩියෝ වලින් ලබා දෙන්නේ නැහැ. ඒ කාලි ප්‍රතිමාවේ දර්ශන පෙර තිබුණු කාලි ප්‍රතිමාව තව දුරටත් වර්ධනය ශක්තියින් බල කරගෙන ඒ කාලි ප්‍රතිමාව තුළ තියෙනා වූ අධික ශක්තියේ නේත්‍රා බලය ඔංගොලොන්ට මේ පීඨයට ඇවිල්ලා ජීවමානව දැක් ගන්න පුළුවන්. ඒ අම්මා මෑණින් වහන්සේගේ නේත්‍රාවල මධ්‍ය ලක්ෂ්‍ය රන් බුබුලුසේ දිලිසෙනවා මහා රාත්‍රියට පවා. ඒ තරම් මහා ශක්තියක් මේ දිනයන් තුලදී ක්‍රියාත්මක වෙනවා. ඒ ශක්තියින් තුල නිසි ලෙස පිහිටවලා ඒ අම්මා මෑණින් වහන්සේව හරියට හොයාගෙන අම්මා මෑණින් වහන්සේගේ නිසි ශක්තියින් තුල තමන්ව පිහිටවා ගන්න. තමන්ට අවස්ථාවක් තියෙනවා. තමන්ට අවස්ථාවක් ලැබීමෙන් පවතිනවා. ඒවා මගහැර ගන්න එපා. මීළඟට උදා වෙන්නේ මහා කල්කී සහ මහා කාලී ක්‍රියාත්මක වෙන යුගය. මේ ක්‍රියාත්මක වෙන්නේ මේ යුගයේදී ඔබ හොඳ සැලකිලිමත් වෙන්න ඕන. මේ යුගය මහා ආందోලනාත්මක යුගයක්. මේ යුගයේදී ඔබගේ ජීවිතය සහ ඔබගේ අනාගතය පිළිබඳව ගන්නා වූ තීරණ හොඳ මනසක් ඇතුළුව හොඳ සිහියක් ඇතුළුව ගන්නා වූ තීරණ බවට පරිවර්තනය වෙන්න ඕනි. ඔබගේ වරන් තුළ ඔබගේ බල කරගන්න ඕනි ක්‍රමවේදය හරියට කරගන්න. සල්ලිම නෙමේ වරමක් කියලා කියන්නේ. ඔබටගේ සල්ලි ගෙනත් දෙන පළියට සල්ලි අවශ්‍යතාවයේ උදෙසා උගල වරන් කරනවයි කියන්නේ මේ දේවාල මාස 3යි මාස 2යි අවුරුද්දයි වෙහිලා යනවා. ඒක මගේ ඇස් දෙකෙන්ම දැකලා තියෙන දෙයක්. හරි කැපවීමක් තුළ දේවාල පිහිටවා ගත්තේ නැත්නම් කෝවිල් පිහිටවා ගත්තේ නැත්නම් ඒක මහා විනාශයකට පත් වෙනවා. මොකද මේක සෙල්ලමක් නෙමෙයි. මේක සෙල්ලමක් කියලා හිතාගෙන කවුරුවත් වඳින පළියට මේක කරන්න ගියොත් මහා විනාශයකට පත් වෙනවා. මොකද හේතුව වෛද්‍යවරයෙක් සමග කරන්නා වූ ගනුදෙනුවකදී ඔයගොල්ලන්ට බොරු කියලා ඒ වෛද්‍යවරයාගෙන් බෙහෙත් ගන්න හැදුවොත් ඒ වෛද්‍යවරයා දෙන බෙහෙත් විස වෙලාම ඔයගොල්ලන්ට මැරෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් මේක හොඳට තේරුම් ගන්න. ඔයගොල්ලෝ දේව මාතාව ඉස්සරහා බොරු කියලා දේව මාතාව ඉස්සරහා ව්‍යාජ පාපොච්චාරණ කරලා ඔංගොලොන්ගේ කාම අධිෂ්ඨානයන් ඔංගොලොන්ගේ ආශාවන් ඔංගොලෝ ඉෂ්ට සිද්ධ කරගන්න යනවා නම් ඒ දේව මාතාව ඔංගොලොන්ට දෙන උත්තරය ඉතාමත් භයංකාරයි. අම්මා කියන කෙනා සමාව දීලා එකපාර දඬුවමක් දුන්නොත් 10 පාරක් දුන්නු සමාවම ප්‍රතික්ෂේප වෙන දඬුවමක් තමයි එකපාර ලබා දෙන්නේ කියන එක හොඳට සිහියෙන් මතකයට නංවාගෙන වැඩ කරොත් හොඳයි කියලා මං ආදරයෙන් ඉල්ලා සිටිනවා. සැමටම තෙරුවන් සරණයි.